හරි යාළුවනේ, ඉතින් අද වීඩියෝ එක පටන් ගද්දිම අපේ පොඩ්ඩා ඔන්න කැලේ හයිට් එකක් යනවා. ඉතින් පොඩ්ඩා වැඩ්ඩා වගේ යනකොට ඔන්න එකපාරම පත වලකට වැටෙනවා. ඉතින් පොඩ්ඩා ගොඩ එන්න උත්සාහ කරත් ඒත් පොඩ්ඩාට ගොඩ එන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ. ඊට පස්සේ පොඩ්ඩා ඒ වල දිගේ දිගටම ඇවිදගෙන ගියා. එක තැනකදී පොඩ්ඩාට ඒ වල ඉවර වුණා. ඉතින් ඒත් එක්කම පොඩ්ඩා ආපස්සේ හැරිලා බලද්දි පොඩ්ඩාට පිටසක්වල ජීවියෝ 3 දෙනෙක්ම හම්බුණා. පිටසක්වල ජීවියෝ 3 දෙනා පොඩ්ඩගෙන් එක මේක ප්‍රශ්නයක් ඇහුවා. එහෙනම් ඔයාලා උත්තරයක් දෙන්න බලන්න මේ ප්‍රශ්නෙට. පිටසක්වල ජීවියෝ 3 දෙනා ඇහුවේ මෙතන ඉන්න පිටසක්වල ජීවියා කවුද කියලා. ඉතින් තප්පර 10ක් ඇතුළත කියන්න බලන්න මෙතන ඉන්න පිටසක්වල ජීවියා කවුද කියලා. ඔව්, පළවෙනිය තමා බලන්න එයා පොරෝවල්ලන් ඉන්නේ අනිත් පැත්තට. ඉතින් පොඩ්ඩා ඒකට හරි උත්තරේ දුන්න නිසා පිටසක්වල ජීවියෝ පොඩ්ඩාට වලින් එකට එන්න උදව් කරා. ඉතින් කියන්න බලන්න මේවා ඔක්කොම එකතු වෙලා හැදෙන පළතුරු මොකක්ද කියලා. ඔව්, ඒ තමා පයින්ඇපල්. ඉතින් මෙතනින් හොර ඩොක්ටර්ව තෝරන්න බලන්න. ඔව්, තුන්වෙනි ඩොක්ටර් තමා හොර ඩොක්ටර්. මොකද එයාගේ කාඩ් එක නෑ මෙතන. හරි, මෙන්න මේ මර්ඩර් එක කරේ කවුද කියලා කියන්න බලන්න තප්පර 10ක් ඇතුළත. ඔව්, මේක කරේ පළවෙනි එකන. මොකද එයාගේ ටී-ෂර්ට් එකේ ලේ පැල්ලමක් තියෙනවා. ඔයාලට පේනව නේද? මෙන්න මේ කෙසල් ගොඩේ ඉන්න කහපාට නයාව හොයමු බලන්න තප්පර 10ක් ඇතුළත. ඔව්, මේ ඉන්නේ කොනේ හැංගිලා නයා. ඉතින් යාළුවනේ, මෙතනින් තෝරුම් බලන්න ඉක්මනින්ම මැරෙන පවුල කවුද කියලා. ඒකට ඔයාලට හම්බෙන්නේ තප්පර 10යි. ඔව්, මේ දෙවෙනි පවුල තමයි ඉක්මනින් මැරෙන්නේ. බලන්න යාළුවා කනේ වගේ තියෙන දේවල්. හරි යාළුවනේ, කමෙන්ට් කරමු බලන්න එහෙනම් මෙන්න මේ මුවාව වැරුවේ රොනෑල්ඩෝද මෙසිද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.